chat GPT එක. ඒයි තමයි. ජපානි සබදාව හදරයතු කරගන්න පුළුවන්. Hello, welcome back to my YouTube channel Dinesh Waluttagi. ඉතින් කොහොමද යාළුවනේ? ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මම අද ඔයාලට පොඩි නිවුස් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කළේ. අයියෝ, තාම subscribe කරේ නැද්දනේ? මොකක්ද අනේ subscribe button එක click කරන්නකෝ. share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ වැඩි කතා බහ නැතුව බහිමුක අපි වැඩේට. Let's go! ඉතින් මේ දැන් ඔයාලට දකින්න ලැබෙන්නේ ජපන් කාන්තාවක්. ඉතින් මේ කාන්තාව විවාහ වෙලා ඉන්නේ. විවාහ දිවස ගත්තේ AI බෝයි කෙනෙක් එක්ක. ඉතින් මෙයාට වයස අවුරුදු 31යි. මෙයා පදිංචි වෙලා ඉන්නේ ජපානයේ ටෝකියෝ නුවර තමයි. සතෝවි හයාෂි තමයි මෙයාගේ නම. ඉතින් සමහර වෙලාවට ඔයාලට මේක විකාරයක් වගේ හිතේ. ඒ වුණාට මේ කාන්තාව කියලා තියෙනවා ඇත්තරම එහෙම සම්බන්ධතාවයක් පවත්වනකොට ගැටලු වැඩි, ප්‍රශ්න වැඩි. ඒ වුණාට මෙහෙම AI කෙනෙක් එක්ක ඉන්නකොට කිසිම ගැටලුවක් නැහැ. එයා හරි හොඳයි. ඒ වගේ අදහස් තමයි මේ කාන්තාව පළ කරලා තියෙන්නේ. ඉතින් ඇය මේ විවාහ උත්සවය කුඩා උත්සවයක් විදිහට ජපානයේ අරගෙන තියෙනවා. බටහිර ජපානයේ. එයාගේ ටැබ් එක ඉස්සරහා තමයි මේ විවාහය සිදු කරලා තියෙන්නේ. ඉතින් අරුණේ පේනවා නේද මේ ලෝකයෙන් දේවල්. හරිම අරුම පුදුමයි. අපිටත් නිකන් අපිත් කන්ෆියුස් මේ වගේ දේවල් දැක්කම. ඉතින් මම මේ වීඩියෝ එක කළේ ඔයාලට පොඩි උපදෙසක් දෙන්නත් එක්කයි. ඒ තමයි ඔයාලා නම් මේ වගේ පිස්සු වැඩ කරන්න එපා. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. ඉතින් ඔයාලා මෙහෙම පිස්සු වැඩ කරන්න එපා. හරිද? මට ඔයාලට කියන්න තිබ්බ දේ මම කිව්වා. දැන් ඉතින් හැමදාම වගේ කියන්නේ මගේ YouTube channel subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ඔයාලගේ යාළුවන්වත් මේකට එකතු කරගන්න. ඉතින් මේක මට ඔයාලා හදිසියෙම කියන්න ඕන නිසා තමයි මම මෙච්චරම චූටි වීඩියෝ එකක් දැම්මේ. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අද මම ගිහින් එන්නම්. bye bye.